ඒවා ධර්මය අවබෝධය උදෙසා යොදාගත් සියලු දෙනාම ලංකාව විතරක් නෙවෙයි මේ මුළු මහත් බෞද්ධ ලෝකයේම උන්වහන්සේව හඳුනනවා. උන්වහන්සේ මිලවාන මහා විද්‍යාල මේ විදුබිමට මේ අපේ ගම්පියසට උන්වහන්සේම බොහෝමත්ම සාදරයෙන් යුක්තව පිළිගන්න. අපි අහලා තියෙනවා දරුවොත් නිතර සත්‍යයනා කරන උන්වහන්සේගේ දේශනාවන් අතර මගේ පණයි නුඹ ආදර අම්මා. අම්මා කාව්‍යමය ධර්ම දේශනාව වගේම ඒ සුමధుර ස්වරය හරහා සුවසක් දනමන නිවා සැනසූ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ බොහෝමත්ම ගුණවන්ත කාරුණික ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේ දෙහිවල පාමංකඩ ශ්‍රී ගංගාරාමය සමනල කන්ද රතුපාලම බෞද්ධ මධ්‍යස්ථානය උභය විහාරාධිපති රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික කාව්‍ය විසරද පූජ්‍යපාද නම කීමට අවසරයි මානකඳුරේ පඤ්ඤාසාර ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ තමයි අපේ ඉස්කෝලේට අපේ පැත්තට උන්වහන්සේ අද වැඩම කරන්නට යෙදුණු. උන්වහන්සේව අපි හැමදෙනාම විලවාන පාසල මූලික කරගත්ත ප්‍රජාව හැටියට අපි සියලු දෙනාම බොහෝමත්ම ගෞරවයෙන් යුක්ත උන්වහන්සේ පිළිගැනීම සඳහා හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම උන්වහන්සේත් එක්ක වැඩම කරන්න යෙදුනා මහවැර පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති නාවුල නාතිස්ස පිරිවන්හි ජ්‍යෙෂ්ඨ පරිවෙනාචාර්ය මාතලේ දිස්ත්‍රික් ත්‍රිපිටක ධර්ම විෂය ගුරු උපදේශක අපේ සහෝදර ගෞරවනීය අපේ දේවවි සුගුණසාර පඬිත හාමුදුරන් වහන්සේ. තවත් පොඩි හාමුදුරන් වහන්සේලා කිහිප නමක්ම වැඩ සිටිනවා. උන්වහන්සේලා සියලු දෙනාම මම පෞද්ගලිකවම පිළිගන්න ගමන් බොහොමත්ම සෙනෙහසින් යුක්ත උන්වහන්සේලා පිළිගන්නවා. සියලු දෙනාම මේ සියලු දෙනා වහන්සේම පිළිගන්නවා කියලා සාදුකාරයක් පවත්වන්න. වචනයක් තියෙනවා කියන්නේ. ඒක අහන්න ඔබේ හදවතින්. මේක අවුරුදු 80ක් පරණ ඉස්කෝලයක්. පහුගිය කාලේ අතීතේ බොහෝම පාපු මේ ශේෂ්ත්‍රය තුල ඒ පුදුමාකාර විදිහේ ජවයකින් සංවර්ධනයව පැවතිච්ච පාසලක්. මේක මහා සම්පතක්. මං ඉන්න හින්දා කියනවා නෙමෙයි. මේවා රැකගන්න එක ඔබ සියලු දෙනාගේම වගකීම. ආදි ශිෂ්‍යයන් සුපතන්නන් ඒ වගේම අපි සියලු දෙනාගේ වගකීම මෙවන් වූ මේ ශ්‍රේෂ්ඨ භූමි ආරක්ෂා කිරීම ඉදිරි අනාගතයට බාර දීම. දැනෙනවා ඇති අපි කොතනද ඉන්නේ කියන කාරණාව. මෙච්චර කාලයක් අපි මොනවද කළේ කියන කාරණාව. එක එක රැලි පිටිපස්සේ එක දේවල් පිටිපස්සේ අපි ගමන් කරලා විවිධාකාර විදිහේ අපි හලා ගැනීම සිදු කරලා තියෙනවා. ඒ නිසාවෙන් ඔබට ආරාධනා කරනවා මම පෞගිය කාල සීමාව තුළ යන්න උත්සාහ කරපු චරිතයක්. නමුත් යන්න උනේ නෑ. ඉන්නවා නම් මම මේක අනිත් පැත්ත පෙරලනවා කියලා හිතාගෙන වැඩ පටන් ගත්තේ. ඔබට ආරාධනා කරනවා මේ මහා විද්‍යාලය සුවිශේෂී මහා විද්‍යාලයක් හැටියට සංවර්ධනය කරා රැගෙන යන්නට ඔබ එකතු වෙන්න මේ පාසලත් එක්ක. හදවතේ තියාගන්න මේවා තමයි රකින්න ඕන. මේවා ගිලිහිලා ගියොත් මේවා පිරිහිලා ගියොත් එහෙම ගම් පිටින් ගිලා බහින. එහෙම වුණොත් ඔබේ පැවැත්ම පිළිබඳවත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා අභිමානවත් මේ පාසල නගා සිටුවීමේ කාර්යය සඳහා හැමදෙනාම උර දෙන්න. ඒ උර දීම ඇතුලේ අපි සියලු දෙනාගේම ශක්තියත් එක්ක කෙටි කාලෙකින් අපිට පුළුවන් මේවල තියෙන ඵලදායීත්වය දකින්න. එහෙමනම් ලොකු වෙලාවක් නෑ මට කතා කරන්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මම සමාවත් ඉල්ලනවා. උන්වහන්සේට ලබා දුන්න වෙලාවෙන් කාලයක් ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. අපි අද හවස ටිකක් ලොකු වැඩ කීපයක් කරපු නිසා කාලෙත් ගෙවිලා ගියා. උන්වහන්සේගෙන් අපි හැමෝම වෙනුවෙන් සමාවයි දෙමින් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අපේ ප්‍රදේශයට
උන්වහන්සේ නිතරම වැඩම කරන මාතලේට හරි ආදරේ. උන්වහන්සේ වැහැර පුරාණ විහාරස්ථානයේට ඊයේ රාත්‍රියේ කාව්‍යමය ධර්ම දේශනාවක් සඳහා වැඩම කළා. උන්වහන්සේගේ අපේ රියදුරු මහත්මයා විශේෂයෙන්ම මතක් කරනවා. එතුමා නිසා තමයි සම්බන්ධ වුණේ ගෞරවනීය අපේ හාමුදුරුවෝ. බොහොම හිත හොඳ සහ ශාසනය තුල මහා කාර්යභාරයක් දරණ යතිවරයාණන් වහන්සේ නමක් හැටියට දෙහිවල පාමංකඩ ශ්‍රී ගංගාරාමය සමනලකන්ද රතුපාලම බෞද්ධ මධ්‍යස්ථානයේ උභය විහාරාධිපති රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික කාව්‍ය විසරද පූජ්‍යපාද නම කීමට අවසරයි මානකඳුරේ පඤ්ඤාසාර ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට මේ මිල්ලවාන මහා විද්‍යාලයේ අහස්සයට ඔබ වහන්සේගේ සදහම් සොරෙන් අපි හැමදෙනාම සනසා වදාරන හැටියට බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කොට සිටිනවා. අපි හැමෝම සාදුකාරයක් පවත්වමු. දැහැත් වට්ටිය පිරිනම ආරාධනා කරන හැටියට මම ආරාධනා කරනවා අපේ මේ කාර්යයේදී සංවර්ධන සමිතිය විශාල කාර්යභාරයක් ඉටු කළා. සංවර්ධන සමිතියේ ලේකම්තුමන්ට වගේම ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් නියෝජ්‍ය විදුහල්පතිතුමියට දැහැත් වට්ටිය පිරිනම ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරන හැටියට ආරාධනා කොට සිටිනවා. දෙසුමට පෙර තුවලු තුරු හිමිගේ බන ඇතිවිය යුතු බැවින් හැම සිත් වලට ගුණ පන්සිල් සමාදන් වීමට සියලු දෙන සතුටින් නමස්කාර දෙන් කියනු මැන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කවිබන කියා පින්වතුනට මෙහි ඉන්න හැකිවෙයි එයින් ලෝක සතුටක් ලැබගන්න බුදුහිමියනි හාද මෙදුරි වැඩ ඉන්න අවසර ආදත් දම් අසුනෙහි ඉඳගන්න දරු කැක්කුම නිසා ඉවසා පාසරිදුන් මගේ මුව තබා ලාය සුදුලියේ පිරුණු බඳුන් සෙනෙහස කවි බණක් කර කරඬුවක හඳුන් බැතියෙන් පුදා නාමදින්නෙමි ගෙදර බුදුන් කහවතර සඳුනකි තවරුණු නයන කොනි රහතන් වරුන් මින් සංවර ගුණය ගිනි පින්වන ඔබට නිරතුරුවම කුළුණු ගුණි අවසර මෙමට ගරුතර හාමුදුරුවනි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බණ සුමේ ප්‍රතිඵල ගැන තියෙනවා අවබෝධයක් මේ පින්වත් පිරිසට නැහැ කළ යුතු අවවාදයක් බණ අන්න සදහ සිතින්
බැඳ දහමට ආලයක් කරුණා කර නගනු මැනවි සාදුකාර නාදයක්. නැවත සාදුනාදයක් පවත්වමු. මහවැහැර ටැම්පිට පුරාණ මහා විහාරාධිපති ශාස්ත්‍රපති අපේ කල්යාණ මිත්‍ර සහෝදර දේවහුවේ සුගුණසාර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වගේ මිල්වාන මහාවිද්‍යාල විදුහල්පති අපේ සහෝදර හිතවත් චන්ද්‍රරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ගුණබර කාරුණික පින්නතුනි දරුවනි අද විශේෂ පින්කම් මාලාවක් හෙට වෙනතුරුත් මේ පින්කම් මාලාව පවතිනවා. උතුම් තෙමගල සිහිපත් කරන මේ වාසනාවන්ත පින්බර මාසේ මේ වෙලාවෙත් විශේෂ පින්කමක් සිදු කරන්න සෝදානම් වෙන වෙලාව. ඉතින් ලොකු හාමුදුරුවන් වහන්සේ පණ්ඩිත හාමුදුරුවෝ චන්ද්‍රරතන පණ්ඩිත හාමුදුරුවෝ කියන්නට ඕන කාරණා ටික සිහිපත් කළා මනවින් කෙටියෙන් මනවින් සිහිපත් කළා. කාලය දැන් බොහෝ ඉක්ම ගිහිල්ලා තියෙනවා. ඉතින් මම මේ වගේ වෙලාවක මතකති කාලේ කවදාවත් බණක් ආරම්භ කළා නෑ. මට මතකති කාලෙක පළවෙනි වතාවට මෙච්චර රාත්‍රී වෙලා ධර්ම දේශනාවක් ආරම්භ කරන්නේ. ඒ නිසා වැඩි කාලයක් අරගන්නේ නැතුව අපි දැන් දේශනාව ආරම්භ කරමු. හොඳින් බණ අහනවා කියන චේතනාවෙන් සියලු දෙනාම සාදුනාදයක් පවත්වමු. ඉතින් ඔබට අහලා පුරුදු මාධ්‍යවලත් නිතරම මම සඳහන් කරන දේශනා කරන කතාව මතක් කරන්න දරුවොත් ගොඩක් ඉන්න නිසා ඉස්සර හිටිය එක අකීකරු පුතෙක් මේ පුතා දවසක් අම්මට කියනවා මට කැලේට යන්න ඕන කියලා. ඉතින් මේ කතාව හැමදාම උදෑසන ඔබට ඕන ශ්‍රවණය කරන්න පුළුවන් මාධ්‍ය වලින්. ඒව ගැන විස්තරම වැඩි මේ වෙලාවේ කතා කරන්නේ අහලා තියෙන අයට මම ඒක සිහිපත් කරන්නේ. කැලේට යන්න ඕන කිව්වට පස්සේ අම්මා කියනවා පුතේ යන්න එපා. නෑ පුතා දෙවෙනි වතාව වෙච්චිනු මට යන්න ඕන මං යනවා. අම්මා කියනවා පුතේ යන්න එපා. තුන්වෙනි වතාවෙත් කියනවා මට යන්න ඕන මං යනවා. එතකොට අම්මා කියනවා ඔබ කොටිය කාපුවාවේ. ඔබ කොටිය කාපුවාවේ. දැන් සමහරව එහෙම ඉන්නවා මොන හරි කරන්න ඕන කියලා හිතනොත් ඒක බුදුහාමුදුරයිලා කිව්වත් නතර කරන්නේ නැති අය එහෙම ඉන්නවා. ඉතින් එහෙම සමහර ගමන් ගියපුවා නැවත යාලා ගෙදරට ඇවිල්ලා නැහැ. සමහරට ඒක මෝටර් සයිකල් එක වෙන්න පුළුවන්. සමහරලාට මූදේ නාන්න ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇලක දොලක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි වැඩක් වෙන්න පුළුවන්. නේද? දෙමව්පියෝ කියන කතා අහන්න නැතුව ගියපු සමහරු නැවත ගෙදර ඇවිල්ලා තියෙන්නේ පණ තියාගෙන නෙවෙයි. ඒ නිසා අම්මලා තාත්තලා අපිට මොනවා හරි කියනවා නම් ඒ කියන්නේ අත්දැකීම් එක්ක ජීවිතේ ගොඩක් දේවල් අපිට වඩා දැනගෙන අපිට වඩා ගොඩක් දේවල් දැකලා අපිට වඩා ගොඩක් දේවල් අවබෝධ කරගෙන තමයි අපිට මොනවා හරි එපා කියනවා නම් කියන්නේ. නේද? අපි ගැන තරහින් නෙවෙයි. අපි ගැන තරහින් නෙවෙයි. ඉතින් එදා පුතා දැන් අම්මා කියන ඔබ කොටිය කාපුවාවේ කියලා දැන් පුතා කැලේට යනවා. ඇත්ත කතාව ඇත්තටම කොටියෙක් එනවා ඉස්සරහට ගොරවගෙන පුතාව ගොදුරක් කරගන්න වගේ. පුතා කල්පනා කළා අම්මා කියපු හින්දාක් දන්නේ කොටිය එන්නේ. කොටිය එන්නේ අම්මා කියපු හින්දාක් දන්නේ. කොහොම හරි පුතා මෙන්න මෙහෙම සත්‍යක්‍රියාවක් කරනවා. පුතා හිතනවා කිසියම් ඇත්තක්. මොකක්ද ඒ ඇත්ත? අනේ මගේ අම්මා වචනේ යමක් කිව්වනම් ඒ සිදු නොවේවා. මගේ අම්මා වචනේ යමක් කිව්වනම් ඒ සිදු නොවේවා. හිතෙන් යමක් හිතුවනම් එයම වේවා. හිතෙන් යමක් හිතුවනම් එයම වේවා. මොකද්ද සිදු වුනේ? කොටිය බය වෙලා කෑ ගහගෙන පැනලා දිව්වා. මෙන්න මේකයි මේ කතාවේ අදහස. බුදුහාමුදුරු දේශනා කරන මේ සමාජයේ සමහර අම්මලා තාත්තලා තමන්ගේ අකීකරු දරුවෝ කීකරු බවට පත් කරගන්න සමහර වෙලාවල් වලදී දැඩි රළු වචන වලින් බනිනවලු. කොහොමද බනින්නේ? එපා වෙන්න බනිනවලු. කොහොමද බනින්නේ? චෝරාවෝ කණ්ඩා කණ්ඩිකන් කරොන්තෝති. හොරු උඹ අල්ලලා කෑලි කෑලි වලට කපලා මරලා දැම්මත් මට නම් කමක් නැහැ කියන තරමේ දරුණු වචන වලින් බැන්න. ඒකේ අදහස ඇත්තටම දරුණු විදියට බනිනවා කියන එක. එපා වෙන්න බයිනවල සමහර අකීකරයට විතරයි බයින්නේ. එහෙම බැන්නත් හොරු උඹ අල්ලලා කෑලි කෑලි වලට කපලා මරලා දැම්මත් කමක් නැහැ කියලා බැන්නත් හදවතින් කැමති නැතුළු මොකටද? න උප්පලපත්තම් පිනේසං උපරිපතං තන්තින න උච්චන්ති ඉච්ඡන්ති. මොකද්ද මේ කියන්නේ? හොරු උඹ අල්ලලා කෑලි කෑලි වලට කපලා මරලා දැම්මත් කමක් නැහැ කියලා බැන්නත් අම්මයි තාත්තයි හදවතින් කැමති නැතිලු. අනේ මගේ දරුවගේ ඇඟේ මල් පෙත්තක්වත් වදින්න එපා. මල් පෙත්තක් වැදුනත් රිදෙයි දන්න. මගේ ජීවිතේ මං කියවපු ලස්සනම කතාව අදහස තමයි ඒක. නේද?
මරලා දැම්මත් කමක් නැහැ කියලා කිව්වට හදවත වැඩ කරන්නේ අනේ මගේ දරුවගේ මල් පෙත්තක්වත් වදින්නේ එපා. මල් පෙත්තක් ඇදුනත් හෘදේ ඉද්දන්න. ඒ තමයි අපේ අම්මගේ ආදරේ. ඒ තමයි අපේ තාත්තගේ ආදරේ. ඒ දෙන්නගේ හදවතත් මල් පෙත්තක් වගේ තමයි හොඳ දරුවෝ කවදාවත් අපේ ඇඟේ මල් පෙත්තක් ඇදුනත් හෘදේ කියලා හිතන හදවතක් තියෙන අම්මගේ තාත්තගේ හිරිදවන්නේ. ඒ වගේම මේ බණ කියන හාමුදුරුවෝ කවදාවත් අම්මා තාත්තගේ හිත වචනකින්වත් රිදවපු පුතෙක් නෙවෙයි. ඒක ලැබුණේ මේ සිවුර නිසා. මං අවුරුදු 11න් ගෙදරින් ආවේ සිවුර නිසා තමයි මට ඒක ලැබුණේ. මං ගෙදර හිටියන සමහරට ඒක වෙනස් වෙන්න ඉඩකඩ තිබුණා. ඒ නිසා මට බය නැතුව අද කියන්න පුළුවන් වචනකින්වත් මම අම්මගේ තාත්තගේ හිත රිදවපු නැති ඒ දෙන්න අදටත් අතිශය සතුටින් තියෙන පුතෙක් කියලා. ඒ නිසා මං කැමති හැම අම්මා තාත්තා මගේ අම්මා තාත්තා වගේ සතුටින් ඉන්නවා දකින්න හැම දරුවම ඒ ආදරේ සෙනෙහස කවදා හරි හිතලා සතුට වෙන්න පුළුවන්. මං ඒ දෙන්නගේ හිත රිද්දල් නැහැ කියලා සතුට වෙන්න පුළුවන් නම් අන්නේ පරිසරය හදන්න තේ අපේ කැමැත්ත. ඉතින් ওই බණපදෙත් මතක තියාගෙන අපි දැන් ඔබට අහලා පුරුදු මං ගැන දැනගත්ත අම්මා කාව්‍ය සංග්‍රහයේ කවි ටිකක් අහමු. සාදුනාදයක් පවත්වලා. හිත තුළ ඇති කරුණා නැත නිම්මා මාගේ දුක් ගිනි නැති කර දැම්මා පෙන්නුවා ලෝතුරු ගුණ සම්මා මගේ පනයි මගේ ආදර අම්මා මව් කුස තුල මා සිටි ඒ කාලේ ඔබගේ හදත දැනුනි ඒ වේලේ තිබුණු කැලෙන්ඩර ගේ මැද සාලේ බලමින් ඔබ රැක්කා නීති සීලේ උස්න දෙයක් කෑවේ නැති අම්මා සීතලටත් දිය ඕවා අම්මා ගමනත් පරිස්සමෙන් ගිය අම්මා මගේ පනයි මගේ ආදර අම්මා රත්තරනේ නුඹ මගේ ලෝකය කියමින් සිනසුනා නෑසෝකය කිසිවෙනසක් නෑ දවල්රේකය අම්මා මලංග පුදුමය ඒකය බලන්න අන්න පුතේ බුදු සාදෝ කියමින් ඔබ මට දුන්නා හාදෝ මතකෙට එන විට ඔබේ ගුණ පීදෝ නෙතගින් කඳුලක් වෙනවා මෝදෝ පුරපොදිනෙහි ආදර අම්මා මිදුලේ බංකොය මත හිඳ අම්මා හඳ හාමිගේ කිරි පැණිදුන් අම්මා ඒ සඳලියයි මට මගේ අම්මා සඳට වඩා සීසීලයි මගේ අම්මා හිරුට වඩා එළියයි මගේ අම්මා මලට වඩා සුවඳයි මගේ අම්මා බුදුන් ළඟට බුදුන්
මගේ අම්මා ලුණුයි බතුයි කෑවුවත් මට අම්මා රොටියක් පුච්චා කෑවුවත් අම්මා කාට කොප්පය පෙව්වත් අම්මා පනට වඩා වටිනවා මට අම්මා තොටිල්ලේ තබමින් නැලෝ අම්මා උකුල රසේ කවි කිව් අම්මා හඬන විටදී ලේ කිරිහුණු අම්මා මගේ පනයි මගේ ආදර අම්මා කුසගින්නේ සිට මට කැවෝ අම්මා වැරහැලි හැඳමා හැඩ කළ අම්මා මාව පඩාගෙන ඇති කර පෙම්මා මහකඳු නැග්ගා මගේ බුදු අම්මා තිබුණු රූපයත් මට දුන් අම්මා තරුණකමත් ශක්තිය දුන් අම්මා සියල්ලදී වයසට ගිය අම්මා නුදුන් දෙයක් නැති මගේ බුදු අම්මා නුදුන් දෙයක් නැති මගේ බුදු අම්මා මව්ගුණ සුවදින් හමනවා පවන ඔබගේ කටහඬ පිනවයි සවන සියලු වේදනා නැති කර දවන අම්මගේ තුරුලෙහි දෙනු මැන නිවන සියලු වේදනා නැති කර දවන අම්මගේ තුරුලෙහි දෙනු මැන නිවන අම්මගේ තුරුලෙහි දෙනු මැන නිවන සාදුනාදය පවතුම් නැවත වරයක් සාදු කියමු. ඉතින් මට විශ්වාසයි මෙතන ඉන්න වැඩි පිරිසක් ඒ කාව්‍ය සංග්‍රහය කවදා හෝ දවසක එක කවියක් හරි ශ්‍රවණය කළා ඇති. ඉතින් අම්මට ආදරේ තියෙන තාක් මේ කාව්‍ය සංග්‍රහය මම හිතන්නේ මේ රටේ සහ ලෝකේ කවි අහන අය ආදරෙන් වැළඳගෙන ඉදී 2013 සිට 2026 වෙනතෙක් නොකඩවා ඒක ඇහෙනවා කියලා කියන්නේ මගේ හිතට ඒක ලොකු සතුටක්. මම හිතනවා මම අර ආරම්භයේදී මතක් කරා වගේ අම්මගේ තාත්තගේ හිත රිද්දපු නැති පිනට තමයි ඒක ඒ විදියටම දැනුනේ. එච්චරයි ගැන මතක් කරන්නේ. ඔය පුතාලා කතා කරන්න එපා. එහෙම වුණොත් බඩ නතර කරා මං ගියා. මට දැන් රැය වෙලක් තියෙන ගොඩක්. මම තමයි දැන් මෙතන මහන්සි වෙන්නේ. ඒ නිසා පොඩි වෙලාවක් මං අද ගන්නෙ. ඒක වෙලාව ඊටාම හොඳට ශ්‍රවණය කරන්න ඕන සියලු දෙනා. එහෙමනම් අපි මේ විදිහට දේශනාව ආරම්භ කරනවා. සුචීවත් වෙන මගේ ආදරණීය අම්මටත් මේන සීල ආදරණීය අම්මලා තාත්තලාට ඔබේ මව්පියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ පතමින් මියගිය මගේ ආදරණීය තාත්තටත් ඔබ නමින් මියගිය ආදරණීය අම්මලා තාත්තලාගේ පරලොව ජීවිත සැපවත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඒ වගේම මා මේ ධර්මාසනයේ තියන තරම් මාව ශක්තිමත් කළ සුනාමි විපතින් මොහොත ගොඩ ගලපු වෙලාවේ අතුරුදහන් වන්නට යෙදුන මගේ ගුරු දේවෝත්තම මහාචාර්ය මීගොඩ පඤ්ඤාලක ලොකු හාමුදුරුවෝ ඇතුළු ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ සසර ගමන යහපත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක
ඒ වගේ මට මෙතෙන්ට එන උදව් උපකාර කළ සහයෝගය දුන්න සියලු දෙනාටම යහපතක්ම වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක දේශනාවට අවධානය යොමු කරමු. සාදුනාදයක් පාත්තල. පින්නතුනි දරුවනේ මීට කල්ප ලක්ෂ ගානකට පෙර දීර්ඝ කාලයක් හිටියා පොතෙක් අගසව් තනතුරක් සඳහා පෙරම් පුරන. අගසව් තනතුර කියන්නේ මොකක්ද කියලා මේ දරුවොත් ලොකු ගොඩ හැමදෙනාම ඉතාම හොඳට දන්නවා. ඉතින් අම්මයි තාත්තයි හිටියට ඒ දෙන්නගේ මැස් පේන්නේ නැහැ. අන්ධ අම්මා තාත්තගේ ආදරෙන් හොයා බලමින් කාලය ගත වෙද්දී මේ වගේ දෙයක් ඒ ගෙදර සිදු වුණා. සන්තෝෂයෙන් පින්වත කල් ගෙවිලා ගියා ඇතමව්පියන් පුතුගේ සැනසුමක් සොයා දැක අප වෙනුවෙන්ම පොතු දුක් විඳින නියා කෙරුවා යෝජනාවක් වැඩි කලක් නොයා අපි දැන් වයස් 20ක් නොමැත ගතේ ආඩවන් වෙලානෙත් නැසෙන සුමක් හිතේ නුඹ හැර වෙනත් පිටක් නම් අපට නැතේ බිරිඳක මේට කැන්දාගෙන වරෙන් පුතේ තමන්ට හොඳ ලේලි කෙනෙක් ඕට හොඳ බිරිඳක් එක් කරගෙන එන්න කියලා යෝජනාවක් කළා. මෙන්න පුතාගේ පිළිතුර. මට බෑ පිළිගන්න ඔබේ යෝජනාව හේතුව මෙයයි වද දෙන කාරණාව ගෙනෙන බිරිඳ දුන්නොත් වේදනාව නැති වෙයි අනි ඔය දෙන්නගේ සිනාව අනේ මට නම් බදින්න බෑ මට අම්මට තාත්තට සලකගෙන මේ විදියට කාලය ගත කරන්න ඕන. නමුත් අම්මයි තාත්තයි බල කළ අන්තිමේදී සිදුවේ දෙකේ ඕහට නොකර බැරි කැඳවාගෙන ආවා බිරිඳක කොහොම හරි ඔයටන් කරයි මව්පියනට තොටින් පිරි පෙනුනාගේ නිවසින් සොම්නසක සිරි අම්මා තාත්තට මොන පිලිසරණද කාගේ ඕන දෙයක් කියන්න මට මම දුවවාගේ අන්ධ බවක් මට නම් කිසිවිටකදී නෑගේ සලකමි ඔබ දෙපලට නිති ඔබිදුව ආගේ ටික කාලයක් මේ විදියට ගතනවා කළ සැලකිලි ටිකෙන් ටික දැන් අඩු වෙනවා නැන්දම්මලා සමගින් දබරද වෙනවා තරුණටත් හොරෙන් මේ දේවල් වෙනවා. ඉතින් ගෙදරට පැමිණි ලේලි දුවෙක් වගේ සලකන්නන් කොට ටික දවස් යනකොට සියල්ල වෙනස් වුණා.
කොච්චර වෙනස් වුණාද කියනවනම් මේ අන්ධ අම්මයි තාත්තයි දකිනකොටත් ඇයගේ හිතට ලොකු තරහක් එනවා. ඇය කල්පනා කරනවා මම මේ කසාද බෙදලා මේ ගෙදරට ආවේ ස්ටේජ් එකට ගෙන්නන දැන් ඔය ටික ඔතන. ඔතන තමයි කතා කරන මම දෙකටම බලාගෙන හිටියා. නේ ඇවිල්ලා අපි කවි කියමු මම මෙතන අහගෙන ඉන්න සාදුකාරයක් දීලා. අහලා කවි ටික කියන්න ඇවිල්ලා. කැමතිනේ? දැන් කල්පනා කරනවා මම මේ ගෙදරට කසාද බඳලා ආවේ මේ ඇස් පේන්නේ නැති වයසක දෙන්නෙකුට මෙහෙ කාර්යකම් කරන්න නෙවෙයි. මගේ සාම්පුරුෂයත් ගොඩක් ආදරේ අම්මට තාත්තට ඒ දෙන්න ගැන මම බලන්නේ මේක හරියන්නේ මම කොහොම හරි එයාගේ හිත වෙනස් කරන්න ඕන. කාලේ මේලෙස ගත වී යන්නේ ඇගේ නපුරුකම් තව වැඩි වන්නේ තව දුරටත් ඇය ඉවසන්නේ දෙමව්පියන් හට මොනවාද වෙන්නේ තම පනසේ නොවේ පුතු සලකන්නේ ඒ ගැන ඇයගේ සිහියට එන්නේ ඒකට දැන්නේ දෙකි කරන්නේ පුතු නිවසට එයි මොනවාද වෙන්නේ මුළුගේ පොරා නිය කෙඳි කැඳ පින වෙනවා ඒවා ජරවයි පුතුහට පින් වෙනවා ඔබේ මව්පියොයි මෙය කෙරුවේ පවසනවා මේ ලෙස නොහැක මට ඉන්නට මම යනවා බලන්න ඔබේ අම්මා තාත්තාගේ කරදරේ හැමදාමත් මට බැහැ විඳගන්න ඉරිහැරේ හඬමින් ඇය කියන විටදී මිය වරින් වාරේ අඩුවෙනවා තිබූ සෙනෙහස මව්පියන් කෙරේ මෙන්න මේකයි වෙන්නේ පුතා දවස මහන්සියලා හවස ගෙදර එනවා ගෙදර එනකොට පුතාට පේනෝගේ හැමතැනම කිස් තියෙනෝගේ හැමතැනම සෙම් සොටු තියෙනවා බණ පොතේ කියන්නේ මේක සද්ධර්ම රත්නාවලියේ තියෙන්නේ මේ සෙම් සොටු වෙනකොට තියෙනවා කියලා කියන්නේ කැඳ පෙන කිස් වෙනකොට තියෙනවා කියලා කියන්නේ නියඳ කෙඳි කියන්නේ ඒ කාලේ තිබුණ කෙඳි වර්ගයක් කිස් වගේම පේ ඉතින් මේව පෙන්නලා කියනවලු බලන්න මේ අන්ධ අම්මයි තාත්තයි හැමදාම මේ විදිහට ගේ චරා කරනවා අපිරිසිදු කරනවා අපවිත්‍ර කරනවා මේවා පිරිසිදු කරලා මට නම් දැන් ඇති වෙලා තියෙන මට බෑ තවත් මේ කටයුතු කරමින් මේ ගෙදරට වෙලා ඉන්න. එතෙම කියනකොට මට මතක් වෙනවා මගේ අම්මා ඒ කියන්නේ මගේ තාත්තගේ අම්මා මං ගෙදර ඉන්න කාලේ ඇඳේ හිටි මම දැක්ක දවසේ ඉඳලා. අසනීප වෙලා ඇඳේ හිටියේ නැගිටින්නත් බෑ. මගේ අම්මා ඒ කියන්නේ ඇගේ ලේලි තමයි මගේ අම්මා. ඇය තමයි මම චෝටි කාලේ දැකපු දේවල් නාවනවා, කවනවා, පොවනවා ඒක ඇතකොන වාස් කරලා පිරිසිදු කරලා සියල්ල කරේ මගේ අම්මා. ඉතින් මේ මතකය මගේ හිතේ හැම වෙලාවම මැවිලා පේන කොහොමද ඇය නැන්දට අපේ ගාල්ලේ භාෂාවෙන් කියන නැන්දම්මට සැලකුවේ කොහොමද කියලා මතකයක් මට තියෙනවා. ඒ වගේ සුන්දර මතක පොඩි කාලේ ඉඳන් අපිට තිබුණා. ඒ මතකයත් එක්ක තමයි අපි අපේ අම්මට තාත්තට ගොඩක් ආදරේ. එහෙම නැත්තම් ওই අම්මා වගේ කවි මගෙන් ලියවෙන්නේ නැහැ.
මම ආදරේ නැත්තම් මගේ හිතේ ආදරයක් ගෞරවයක් හිතේ නැත්නම් ඔච්චර හිතට දැනෙන්න මට කවි ලියන්න ලැබෙයි කියලා මම කවදාවත් හිතන්නේ නැහැ. ආදරේ තිබුණොත් විතරයි එහෙම ලියන්න පුළුවන්කමක් තියෙන්නේ. ආදරයක් තිබුණොත් විතරයි එහෙම ගායනා කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ආදරයක් හිතේ තිබුණොත් විතරයි ඒක ගායනා කළත් අනිත් අයගේ හදවතට දැනෙන්නේ. ඒක තමයි මම විශ්වාස කරන දේ. එහෙම ආදරයක් තිබුණොත් තමයි ඒ දෙන්න ගැන කියද්දී අහගෙන ඉන්න හිතෙන්නේ. පැහැදිලිද? එහෙම ආදරයක් තියෙනවා නම් තමයි කියන දේ අහගෙන ඉන්න හිතෙන්නේ අම්මා තාත්තා ගැන. ඒක තමයි මම දැකපු දේ සහ මම දන්න දේ, මට පෙනෙන දේ, මම අවබෝධ කරගත්ත දේ මගේ ජීවිතේ. ඉතින් දැන් මේවා පෙන්නලා හැමදාම කියනවා මේ ලේලි බලන්න ඔබේ අන්දම්මයි තාත්තයි මේ විදිහට ගේ ජරා කරනවා මට ඉන්න බෑ. ඉතින් ටික දවසක් යනකොට මේ පුතාගේ හිත වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් කසාද බඳින කිව්ව වෙලාවේ බැහැයි කිව්වනේ අම්මට තාත්තට සලකන්න ඕන නිසා. ඒ පුතා සාමාන්‍ය පුතෙක් නෙවෙයි. අගසව් තනතුරක් සඳහා පෙරුම් පුරන පුතෙක්. එයාට හිතනවා දැන් මගේ බිරිඳ කියන්නේ ඇත්ත තමයි. අම්මයි තාත්තයි කියන වදයක්, කරදරයක් කිසිම සැනසෙල්ලක් නැහැ මේ දෙන්න හින්දා හිතට. බණ පොතේ නැති හේකුත් මම මේ කතාවත් එක මතක් කරනවා කාරණාවක්. ඒ තමයි සමහරට කෙන්දි වර්ගය බත්ති ගානෙත් තියෙන්නේ නැති. දැන් කිස්කස් වගේ නෙපෙන්නේ. උදේට කන්න ගියාට පස්සෙත් කෙස් ගහක් තියෙනවා. දවල්ටත් බත්ති ගාන කෙස් ගහක් තියෙනවා. රැට කන්න ගියාට පස්සෙත් කෙස් ගහක් තියෙනවා. ඉතින් දැන් එහෙම තියුණොත් තුන් වේලටම කෙස් ගහ ගන්න මොනවා හරි දෙයක් වෙන්න පුළුවන් ගෙදර. හැබැයි මට නම් දිනපතාම කෙස් අහුවෙච්ච වෙලාවලුත් තියෙනවා. උදේටත් කෙස් අහු වෙලා තියෙනවා, දවල්ටත් අහු වෙලා තියෙනවා. ඉදිච්චේව බාගට ඉදිච්චා නේ කළු කෙස් ගස්. තව පාට කරපුව කොළඹ පන්සලේදී එහෙම අහු වෙලා තියෙනවා. රත්තරන් පාට කෙස් ගස් එක එක જાති. මම ඉතින් කෙස් ගහ පැත්තකින් තියුවා. බඩ පිරෙන්න වැළඳුවා. දැන් මං සිරිපාද කන්දේ ඉන්නේ 2020 ඉඳලා. දැන් අපිට දාන දෙන්න කවුරුත් නැහැ. 2020 ඉඳලා මං අපි දානේ උයාගෙන තමයි වළඳන්නේ. කිලෝමීටර් 2කමාරක් පයින් යන්න ඕන මං ඉන්න තැනට. ඒත් හැබැයි මම මගේ ඇඟ දැක්කට පස්සේ හිතනවා එහෙම පයින් යන කෙනෙක් නම් නෙවෙයි වගේ කියලා නේ. නෑ මං කිලෝමීටර් 1කමාරක් යන්න ඕන මං ඉන්න තැනට පාගමනින්. ඒක තමයි දැන් කෙස් අහු වෙන්නේ නැත්තේ අපි කෑම උයා ගන්න නිසා. ඉතින් ඒක මං අගෞරවයට නෙවෙයි මතක් කළේ. උපාසකම්මලගේ කොණ්ඩේ තියෙන නිසා වැටෙන්න පුළුවන්. ඌමනාවෙන් ඒ වැඩ කවුරුත් කරන්නේ නැහැ. ඌමනාවෙන් කරන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒවා 아무තු දේවල් නෙවෙයි. හැබැයි ධර්මානුකූලව ගත්තාම ඒවා ඉතින් හොඳ දේවල් නෙවෙයි. පිළිකුල් සහගත දේවල් තමයි. ඒවා මම ටිකට කියන්නේ මට වෙලාව මැද නිසා. ඉතින් දැන් ඔන්න පුතා කල්පනා කරා මේ වැඩේ හරියන්නේ නැහැ. මම කොහොම හරි මේ කරදරෙන් දැන් නිදහස් වෙන්න ඕන කියලා දවසක් අන්ධ අම්මයි තාත්තයි ළඟට ගිහිල්ලා ළඟින් ඉඳගෙන ඇඟ අතගග වෙනද නැති ආදරයක් පෙන්නලා මෙහෙම යෝජනාවක් කරන බල මොකද යෝජනාව කියලා සාදුනාදයක් පාත්තල. ඒක නිකන් පණ මදි වගේ. දැන් මම අර ඔෆිස් එකට ඇවිල්ලා ඉන්න වෙලාව මට ඇහුණනේ සද්දේ. නේ පුදුම සද්දයක් නේ තේුනේ. දැන් එතකොට සාදු කියන්නේ කොට පස්සේ ඒ සද්ද නැත්නම් මොකද කියලා මම බලනවානේ. නේද? ඒ සද්ද තියෙන්න ඕන හොඳ වැඩවල. හොඳ වැඩ වෙන නැවත සාදුනාදයක් පවත්තමු. ඔය තියෙන්නේ අම්මේ තාත්තේ මේක අහන්න ඔබට තියෙන ආදරේ කියන්න නැදයින් ළඟ හිඳ සැනසෙන්න හෙට උදෙන්ම කැමතිද එහියන්න අන්දමව්පියන් දෙන්නට සතුටුයි ඒ අදහස නම් ඇත්තට කදිමයි මේ පින හිමිවන්නේ අපේ පුතුටයි කියමින් දෙන්නම ගමනට සැරසී පසුදා උදෑසන ගෙදරින්
පිට වෙනවා ගුණමක අංක ගති හද තොල මතු එනවා අසරණ මව්පියන් හට නොම වැටහෙනවා යන විට අතර මගදීමිය පවසනවා මේ වන මැදදි ඕනේ විමසිලි වන්න පල්හොරු ඉන්නවා ඒ ගැන දැනගන්න ටිකකට ඉන්න මම සොයලා දැනගන්න කියලා කරත්තෙන් බැහැලා යයි යන්න සුළු මොහොතකින් ඔහු ආපසු පැමිණෙනවා සුරුනම් දකින්නට නැත යයි පවසනවා නැවතත් ආගමන යන්නට සැරසෙනවා ඉන්පසු උදේට නෙත කඳුලැලි එනවා යන විට ටික දුරක් පින්වෙත මේ ගමන පුතු කෑගසයි සොරුමෙන් වන නැද සිටින සීකර බිරිඳගේ රුව මුගුරක් රැගෙන ගහනවා මව්පියන් හට ගුණ නොම හැඳින දැන් නෑදෑ මුණ ගැහෙන්න යන්න යෝජනාවක් කළා. ඒ දෙන්න කැමති වුණා. කරත් එක නංවාගෙන පසුදා උදෑසනම කැලයක් මැදින් එක් කරගෙන යනවා. යන ගමන් පුතා කියනවා මේ කැලේ ඉන්නවලු භයානක පල්හොරු. යාලා හරි දරුණුලු. මුණ ගැහුනොත් කරදරයක් වෙන්න පුළුවන්. සමහරලාට මිනිස්සු මරනවලු තියෙන දේවල් පැහැර ගන්න. ඉතින් එහෙම බය කරලා තමයි එක් කරගෙන යන්නේ බොරු කියන. ටික දුරක් ගිහිල්ලා පුතා එක පාටම කෑ ගහනවා මෙන්න හොරු ආවෝ කියලා. ඉතින් අම්මට තාත්තට කිසිම සැකයක් නැහැ. ඒ දෙන්න දුකටපත් වුණා පුතා දැන් ටික වෙලාවකට කලින් එහෙම කතාවක් කිව්වා හොරු ඇවිල්ලා අපිට නම් මොන වුණත් කමන්නේ මරුණත් කමක් නැහැ අපේ පුතාට කරදරයක් වෙන්නේ නැතුව. ඉතින් අම්මයි තාත්තයි කරත් සිට ආදරෙන් හිතන මොහොතේ කරත්තෙන් බහ පුතායි අසල තිබුණු පොල්ලක් අතට අරගෙන සොර වේශයෙන් හොරු කියලා දැනෙන අයුරින් අම්මටයි තාත්තටයි පහර දෙන්න පටන් ගත්තා. ඉතින් Tamanට මේ පහර දෙන්නේ Tamanගේ පුතා කියලා දන්නේ නැති අම්මයි තාත්තයි කෑ ගහලා යමක් පුතාට කියනවා පින්නතුනේ අපි බලමු ඒ ආදරණීය වචන අහලවත් පුතාගේ දරුණු හිත වෙනස් වුණාද කියලා. මහලුව ගිහින් අපි නම් දැන් වැඩක් නැති හරි කල්පනාවක් වත් දැන් නොමැත හිතේ පල්හොරු ගහනවා අපි හට දෙයක් නැති උඹවත් බේරියන් අපේ රත්තරන් පොතේ නොමලත් පොතේ අපි නම් දැන් මරුණා වගේ උඹ ගැන සිහිවෙද්දි අපනෙත කඳුළු නැගේ අපි අඳ වුණත් උඹ අපේ ගෙයි පාන වගේ උඹ විතරයි අපිට නැහැ වෙන දෙයක්
අගේ මුළු ලෝකෙම ලැබුණා වගේ උඹ ආදා පුතේ පෙනුනේ නැතත් ඔබේ සෙනෙහස අපට දැනුණා පුතේ හැම දුකක්ම සතුට වුණේ උඹ හින්දයි පුතේ අපි ගැන දැන් බලන්න එපා උඹ දුවපන් පුතේ අපි ගැන දැන් බලන්න එපා උඹ දුවපන් පුතේ ඉතින් අම්මයි තාත්තයි කියන්නේ ඔබ කියපු කතාව ඇත්ත හොරු ඇවිල්ලා එලා හරි දරුණුයි අපිව මරන්නයි හදන්නේ අපි නම් දැන් කොහොමත් මැරෙනවා වගේ තමයි ඔබ බීරිලා දුවපන් කියලා. ඒ මොනවා කිව්වත් වැඩක් ඕනේ මේ පුතා අන්ධ අම්මට තාත්තට හොඳටම පහර දීලා මහ කැලේ අතහැරලා අතරම කළා ගෙදර ආවා. බිරිඳත් එක්ක සතුටින් එන්න හිතාගෙන එහෙම ඉන්න ලැබුණේ මේක නිතරම මතක් වුණා. නොයෙක් දුක් විඳලා මිය ගියා. බණ පොතේ කියන්නේ කල්ප ගණනාවක් අපායගාමී වෙලා දුක් විඳ කියලා. ඒ වගේම මනුස්ස ආත්ම භාව 100ක් හොරුන්ගෙන් ගුටි කාලා මිය ගියා කියලා. ඒ විතරකුත් නෙමෙයි. මේ අවසානාත්ම භාවය මනුස්සාත් භාවයක් ලැබලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා රහත් වෙලා ඊර්දිමතුන් අතර අග්‍ර වෙලා බුදුහාමුදුරුවන්ගේ අග්‍රවමත් ශ්‍රාවක වෙලා පිරිනිවන් පෑවේ ඇඟේ යට අබෑට තරම් පුංචි කෑලි වලට පොඩි වෙන අතරු ගුටි කාලා මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් මුගලන් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන් කාලේ ලස්සනට බණ කියනවා කියලා ගොඩක් ප්‍රසිද්ධයි. ලස්සනට බණ කියනවා නම් බුදුහාමුදුරුවන් කාලේ අද කියලා වෙනසක් නැහැ මිනිස්සු ගොඩක් ආදරේ. ඉතින් මුගලන් හාමුදුරුවන්ගේ 이르දිමත් බව නිසා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එලා දිව්‍යෝ ගැන බණ කියනවා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලාටත් මිනිස්සුන්ගේ තියෙන ආදරය දැක්කට පස්සේ ඉතින් මුගලන් හාමුදුරුවෝ එහෙම බණ කියත් කොච්චර ආදරේ වෙන්නේ නැද්ද? අපායට ගිහිල්ලා ඇවිල්ලා සමහර කාලෙක බණ කියනවා අපායේ තොරතුරු පව්කම් කරාම මෙන්න ලැබෙන ප්‍රතිඵල. ඉතින් උන්වහන්සේට මිනිස්සුන්ගේ ආදරය ගොඩක් ලැබුණා. ඉතින් නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ යන්න තීර්ථකයෝ රැස්වීමක් ඇදවල සාකච්ඡාවක් තියුවා. මොකද්ද සාකච්ඡාව? දැන් මිනිස්සු අපේ ළඟට එන්නේ අපේ ආරාම වලට එන්නෙත් නෑ. සේරම යන්නේ මුගලන් ප්‍රධාන භික්ෂු සංඝයා හොයාගෙන. ගෞතම බුදුහාමුදුරුවෝ හොයාගෙන යන්නේ. මෙහෙම ගියොත් අපිට බඩගින්නේ මැරෙන්න වෙන්නේ. මේකට හේතුව තමයි මුගලන්. එයා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එල්ලත් බණ කියනවලු. අපායට ගිහිල්ලා එල්ලත් බණ කියනවලු. මෙහෙම ගියොත් අපිට මැරෙන්න වෙන්නේ. දැන් කරන්න දෙයක් නෑ. අපි ඔය මුගලන් මරමු. මුගලන් මහරහතන් වහන්සේ මරණයට පත් කරන පව්කාර තීරණයක් ගත්ත මේ නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ සල්ලි ටිකක් හොයාගෙන සල්ලි හොරුන්ට දීලා කියනවා මෙහෙම. මහ මුගලන් තෙරුන් කලෝගල වැඩ ඉන්න හින්දා අපිට වැඩි වෙයි අපේ කොසගින්න එනිසා අනේ දෙන මසෝරන් අරගන්න අරගෙන ගින් ඒ මුගලන් මරවන්න මාතෙරුන් මරන්නට පල්හොරුන් ඇවිල්ලා ඉන්න තැන විහාරය ඒ හොරුන් වට කළා විපත දැක හිමියන්ම නොනැසම යොදවලා කැනී මඩල පලාගෙන එහිමියයි පිට වෙලා කළුගල පන්සලේ හිටිය රජගහනුවර මුගලන් මහරහතන් වහන්සේ හොරුන්ට වැඩක් නැහැ. උන්වහන්සේ කවුද කියලා. එයාට උන සල්ලි ගත්තා. ගිහිල්ලා පන්සල වට කළා. ඉතින් මේක දැක්ක උන්වහන්සේ මුදුන් අහලේ නිර්දීන් පිට වෙලා ගියා. දෙවනි දවසෙත් පන්සල වට කළා. එදා දොරේ යතුරු සිදුරින් නිර්දීන් පිට වෙලා ගියා. හොරුත් වැඩි අතාරින්නේ. තුන්වෙනි දවසෙත් පන්සල වට කළා. සල්ලි තරගෙන තියෙන්නේ.
එදා පින්නතුනි දරුවනේ මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කරනවා මම වැරදි කරපු කෙනෙක් නෙවෙයි. පව්කම් කරපු කෙනෙක් නෙවෙයි. එහෙනම් මොකද්ද මගේ පස්සෙන් එන කරදර? දිවසින් බලනකොට දකින්න ආත්ම 100ක් ගුටි කාලමයි මැරෙන්නේ. තවත් බලාගෙන යනකොට අතීතයට දකින්න කල්ප ගණනාවක් අපායগামী වෙලා දුක් විඳිනවා. තවත් බලාගෙන යද්දි මේ දීර්ඝ සංසාර ගමනේ එක ආත්ම භාවයකදී අන්ධ අම්මයි තාත්තයි රවට්ටන සොරවේශී පහර දුන්න හැටි දකින්න. මේක තමයි ප්‍රශ්නේ මට ගැලවෙන්න බෑ. මම මේකට මුහුණ දෙන්න ඕන. අනාගතෙත් මිනිස්සුන්ට දරුවන්ට මතක් වෙන්න ඕන මොගලන් මහරහතන් වහන්සේට මේවා විපාක දුන්න නම් අපිට මොනව වෙන්න බැරිද? සමාපත්තියට සම්වැදලා භාවනා යෝගිය පන්සලතල වැඩ සිටින අතුලට අපහොරු අර පෝර බෑග් එකක දාගෙන යන්න පුළුවන් තරමට පොඩි වෙනකන් උන්වහන්සේට පාර දුන්න මුළු ශරීරයෙන් පොඩි වෙන අතර කැලේට විසිකල් උන්වහන්සේගේ ශරීරය තොර පැනලා යනවා. නමුත් සමාපත්තියෙන් නැගිටින මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. මේ සියල්ල පැහැදිලි කරලා ඒ දවසේ මොහොතේම රජගහනුවර කළුගල පන්සලට වැඩම කළා පිරිනිවන් පානවා. සසුන් කෙත එළිය කළ මිනි පහන නිවෙනවා කඳුළු පුරවා සැවුම net අයා සිටිනවා පව් කළොත් කවදමුත් විපාක ලැබෙනවා මේ කියා බුදු පියා එදා දම් දෙසනවා මේ කියා බුදු පියා එදා දම් දෙසනවා මව්පිය ගුණ කවදාත් නිම් නැති වෙනවා ඒ ගුණ නොදත් අය නිරයි උපදිනවා හිමිගේගත් නිල් පැහැයට හුරු වෙනවා අකුසල් බල භව බන පොත පවසනවා ගුටි කෑවට අමතරව උන්වහන්සේ නිල් පාටයි කියලා කියන්නේ. දැන් බුදු පිළිම දේවතා පිළිම දෙකක් තියෙනවා. වම් පැත්තෙන් තියෙන පිළිමේ නිල් පාටින් තමයි තියෙන්නේ. චිත්‍ර ඇඳලා තියුණත් බුදුහාඳුර දෙපැත්තේ තියෙනවා නම් චිත්‍ර දෙකක්. වම් පැත්තෙන් තියෙන පිළිම නිල් පාටින් තමයි තියෙන්නේ. ඒක සමහර බණ පොත්වල තියෙන්නේ අකුසල කර්මය නිසා අම්මට තාත්තට පහර දුන්නා. ඒක තැළුණම එන පාට. ඒක තැළුණම එන පාට තමයි උන්වහන්සේට තිබුණේ කියලා කියන්නේ. ඉතින් මේ කතාව මේට පෙර ශ්‍රවණය කළා ඇති. පළමු වතාවට ශ්‍රවණය කරපු දරුවෝ ටික දෙනෙක් හරිය ඉන්න පුළුවන්. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ වගේ මහ උත්තමයන් වහන්සේ නම ගුටි කන්න නැති කියලා අපි කොහොමද හිතන්නේ? එච්චර පින් කරපු පාරමී දාම් සම්පූර්ණ කරපු බුදුහාමුදුර ළඟට වැඩ සිටිය මහ උත්තමයන් වහන්සේ ඕන දෙයක් උන්වහන්සේට කරන්න පුළුවන් කියන්නේ. එහෙම තියෙද්දි හොඳටම ගුටි කාලා තමයි මේ සංසාර ගමන නිමා කරන්නේ. එහෙම වෙන්න හේතුව තමයි අම්මට තාත්තට පහර දීපු අකුසල කර්ම කොච්චර කාලයකට පෙරද අපිට හිතා ගන්නත් බැරි කාලයකට පෙර කල්ප ලක්ෂ ගානකට පෙර. ඉතින් ඒ නිසා මේ කාරණාව හොඳින් තේරුම් ගන්නට ඕන. අපි මේ කරන හැමදේම කරන්නේ අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න. අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න තේ අපි මේ හැමදේම කරන්නේ. එතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා අම්මා තාත්තා ළඟ තියනවා කියලා අනුකම්පාව දරුවෝ කෙරේ ප්‍රජාය අනුකම්පක. ඒ අනුකම්පාව නිසා පුළුවන්ලු දරුවෝ කරන ඕන වැරැද්දකට සමාව දෙන්න. මේ ලෝකේ ඕනම වැරද්ද මොන වැරද්ද කළා? දැන් සමහර ඔබ වැරද්දක් කරා අම්මට බයිනවනේ තාත්තට බයිනව. ඇයි ඒ බනින්නේ? ඒ දෙන්න ඔබව පිරිසිදු කරනවා. ඒ කියන්නේ ඔබ වැරද්දක් කරලා තියෙද්දි එහෙම කරේ නෑ වගේ ඔබ පරිස්සම් කරනවා කියලා තමයි බනින්නේ. ඒකට හේතුව මොකද්ද? ප්‍රජා අනුකම්පක. මේ ලෝකේ වැරද්ද මොන වැරද්ද කළත් සමාව දෙන්න පුළුවන්කම තියෙන්නේ සමාව දෙන්නේ අම්මයි තාත්තයි විතර. ඒ තරමටම අනුකම්පාවෙන් කරුණාවෙන් පිරිච්ච හදවතක් ඒ දෙන්නට තියෙන. එතකොට ඒ දෙන්න ගැන කේන්තියක් තරහක් ආවොත් මතක් කරගන්න ඕන පොඩි දරුවෙක් කොහොමද හදන්නේ කියලා. සමහර සත්තු ඉන්න ඉපදුණු ගමන් ඇවිදිනවා නේද? හරක් පැටව වහු පැටව එහෙම ඉන්න දුවනවා පයින්නවා. තා ගොඩක් ඒ වගේ සත්තු ඉන්න දවසින් දෙකෙන් සතියෙන් මාසෙන් තමන්ගේ වැඩ තමන්ම කරගන්නවා. අපි එහෙමද? අම්මා අපිට මොනවද කළේ තාත්තා මොනවද කළේ කියලා අහනකොට මතක් කරගන්නකො මොනවද කරලා නැත්තේ?
මම ඔය අම්මා CD එකේ කවියකුත් කියොත් තිබුණු රූපයක් මට දුන්න අම්මා තරුණකම ශක්තිය දුන්න අම්මා සියල්ලදී වයසට ගිය අම්මා නුතුන් දෙයක් නැති මගේ බුදු අම්මා. අපි පොඩි කාලේ එහෙමද? ඔය චූටි දරුවෝ බලන්නකො පොඩි දරුවන්ටත් පුළුවන් නේ. ඉපදුණු ගමන් දරුවෙක් කොහොමද ඉන්නේ කියලා මෙට්ටේ උඩ තියුවනම් ඒ විදියම තමයි. පැත්තකටවත් හැරෙන්න බෑ. දැන් ඔය දැඟලුවට දැන් කෑ ගැහුවට ඒ කාලේ එහෙම බෑ. නේද? මට බඩ රිදෙනවා, මට බඩගිනි, මට කන්න ඕන, මට ඔලුව කා කියනවා නේද? මගේ කොන්ද රිදෙනවා, මගේ බඩ රිදෙනවා. එහෙම කියන්න පුළුවන්කම් තියෙන එහෙම බෑ. එහෙනම් මොකද කරන්න පුළුවන්කම තියෙන්නේ? කරන්න පුළුවන් එකම දේ තමයි අඬන එක. එච්චර වෙන මොකුත් බෑ. ඒ කියන්නේ කාලයක් යනකම් මේ විදිහට තමයි අපි හිටියේ. නේද? ඒ කාලේ ඕන්නම් අපි විසි කළා දාන්න දෙන කොහේ හරි කැලේකට. මේ අලකට දොලකට විසි ගන්නතර එහෙම කරන්න ඇති ඉතින් ගමන් ඔය ඉන්නේ. එහෙම මොකුත් කරන්නේ නැතුව කිසිම දෙයක් බලාපොරොත්තු නොවු අපි හදපු හින්දාද අපිට උගන්නපු හින්දාද අපි ලොකු මහත් කරපු හින්දාද අපි ඔච්චර බනින්නේ දෙන්නට අපහාස කරන්නේ. එයාලා මොකුත් කරේ නැහැ කියන්නේ ඒකද? මොනවද කරේ නැත්තේ? ඒ නිසා හොරවන්න එපා. කේන්ති ගන්න එපා අම්මයි තාත්තා එක්ක. සද්ද දාලා ගෙදරින් එළියට බයන්න සෝදානම් වෙන්න එපා. මොගලන් හාමුදුරන්ටත් ගුටි කන්න ඕන. ඔබට මොනව වේද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒක ඉබේම තමයි වෙන්නේ. මම ආරම්භයේදී මතක් කරන්නේ මම අම්මා තාත්තගේ හිත රිද්දල් නැහැ කියලා. ඒ හිත රිද්දපු නැති නිසා මම මේ ලෝකේ අම්මා ගැන කියලා යන්න පුළුවන් ඉහළම තැනට ගියා. මට තව යන්න තැනක් නැහැ. මගේ ප්‍රසිද්ධිය හරි ජනප්‍රියත්වය හරි ඊට එහා යන්න තැනක් නැහැ. ඒ යන්න පුළුවන් උපරිම තැනට ගියේ මම හිතන ඕන දෙයක් වෙන්නේ මම හැමදාම විශ්වාස කරන්නේ ඒ අම්මගේ තාත්තගේ හිත රිද්දපු නැති නිසා කියලා. ඒක මගේ අම්මා තාත්තගේ විතරක් නෙමෙයි කිසිම අම්මා තාත්තා කෙනෙක්ගේ හිත මම රිදවලා නැහැ වචනකින්වත් බනට ආවිල්ලවත් මම එහෙම හිත රිදෙන දෙයක් කවදාවත් කියලා නැහැ. ඒ නිසා මේ දරුවෝ හොඳට ඉගෙන ගන්න. ඔබට එහෙම තමයි අම්මා තාත්තා සතුටු කරන්න පුළුවන්. එතකොට ඔබේ හිස අත ගාලා ඔබට ආශිර්වාද කරනවා උදේ හවස. හරි හම්බ කරන අයට කන්න බොන්න දෙන්න අඳින්න පාඳින්න දෙන්න පුළුවන්. බේත් තරම් දෙන්න පුළුවන් අස්නීප වෙලා නම් ඕන් මිය ගිහිල්ලා නම් පුළුවන් විදිහට පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ අවසාන වශයෙන්. හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව හොඳටම අම්මට තාත්තට සලකනන මොකද කරන්න තියෙන්නේ? හොඳම සැලකිල්ල තමයි අම්මට තාත්තට මේ ධර්ම දායාදය දෙන එක. කියන්නේ අම්මයි තාත්තයි මේ සංසාර ගමනේ තියෙන භයානකම අම්මට තාත්තට පෙන්වලා දීලා ඒ දෙන්නට මේ ගමන නිමා කරන්න උදව් කරන එක. බණ අහන්න උදව් කරන්න, පන්සල් යන්න උදව් කරන්න, භාවනා කරන්න උදව් කරන්න, වන්දනා ගමන් උදව් කරන්න, බණ පොත් කියවන්න උදව් කරන්න නේද? ගොඩක් වැඩ තියෙන පින්කම් කරන්න උදව් කරන්න, දන් දෙන්න උදව් කරන්න. අන්න එතකොට ඒ දෙන්න යන්න ඕන තැනට අවශ්‍ය කාරණා කරගන්නවා. අපි පින් දුන්නත් එකයි නැතත් එකයි. එච්චරයි මම සිහිපත් කරන්නේ. මේ විදිහට සලකලා දෙන්නට එයාලගේ ආශිර්වාද ලබාගෙන මේ සංසාර ගමන නිමා කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. සියලු දෙනාම ලොකු කුඩා. එහෙමන රැස් කරගත්ත පින් බලෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සුජීවත් වෙන්න මගේ අම්මටත් මේ අම්මලා තාත්තලා ඔබේ මව්පියන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මියගේ මගේ ආදරණීය තාත්තට ඔබ නමින් මියගේ ආදරණීය මව්පියන්ගේ පරලොව ජීවිත සපවත් වේවා සුවපත් වේවා නිවන් අවබෝධයේ පිණසම අපි කරගත් මේ පින් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි මියගේ ඥාතීන් පින් අනුමෝදන් කරවමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ පින්කම සංවිධානය කරගත්තේ පූජනීය අපේ චන්ද්‍රරත්න පණ්ඩිත හාමුදුරුවෝ. උන්වහන්සේ ගොඩක් මහන්සි වුණා මේ කටයුත්තේදී මේ දවස් ගන්න පුරාවටම උන්වහන්සේ උදව්පකාර කළා කියලා කිව්ව මේ දෙමව්පියන් ආදි ශිෂ්‍යයන් දෝ දරුවෝ අම්මලා තාත්තලා ගම්වාසීන් සියලු දෙනා උදව් කරා කියන එකත් මතක් කළා. ඒකයි මේ පින්කම ලස්සනට කරගන්න පුළුවන් කමක් ලැබුණේ. ඒ උන්වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයටත් මේ දරුවන්ටත් ඔබේ ආදරණීය අම්මලා තාත්තලට ඔබේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට උදව් කරපු සියලු දෙනාටම නිරෝගී සුව දීර්ඝායුෂ වේවා සියලු අපලෝදර දුර වේවා කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා හිතන පතන යහපත් සිතුම් පැතුම් මිටු වේවා ඔබේ අධ්‍යාපන ආදී කටයුතු දිනෙන් දින දියුණු වේවා සාර්ථක වේවා හැම දිනාගේම හදවත් තුළ ඇවිලෙන සියලු දුක් ගින්දර නිවේවා අවසාන වශයෙන්
දෙවියන්ටත් මේ පින්නත් වේවා සම්බුදු සසුනත් රට රැක දේවා මියගිය අයටත් මේ පින් වේවා අජරාමර නිවනින් සැනසේවා අජරාමර නිවනින් සැනසේවා හිතේ පිරුණු කරුණාවෙන් මා දෙස බැලු අම්මා පුතේ කියා නිතරම මගේ හිස අතගේ අම්මා කැතේ නැතිව සියලුම මගේ කුණු අතගේ අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා දෙතේ බල වීරියගෙන හදත තුල තියා ලෝකේ හොඳ නරක කියා යහමාවත සොයා නිරන්තරේ හැඟුම් බරේ ගුණෙන් පිරි දයා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සම්බුද්ධ පාද වරලංචන සෝභිතම් හි වාසෝ සමන්ත ගිරිමුත්තනී දේවරාජා පුඤ්ඤානුමෝදිතේ දං සුමනා විදානෝ පාලේතුමන් සතත සාත හිතාවන්තෝ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ පුරා පැයකටත් අධික වේලාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව උන්වහන්සේගේ සුමధుර ස්වරයෙන් යුක්තව දහසකුත් එකක් වැඩ රාජකාරී මැදියේ අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරලා අප හැමදෙනා වෙනුවෙන්ම උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුණා. මට මතක් වුණා උන්වහන්සේ මේ අම්මා තාත්තා කියන ගුණයන් පිළිබඳව දේශනා කරන විට මට අහුවෙලා තිබුණ එක ජන කවි පාඨයක් මව්කිරි සෑයකි මටමයි අම්මා නිවන් දකින්නතුරු සසර පුරා. ඒක හැමමයි. ඒක ලෝකේ මොන්න දර්ශනයකින් විග්‍රහ කරන්න හැදුවත් අපිට ඒක විග්‍රහ කරන්න පුළුවන් සංවේදීව විඳින්න පුළුවන් ඒ සංවේදනාවන් තුළ ඒක නිමාවටපත් කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක ආදේශක නැහැ. ඒ නිසා ඒ උතුම් මාපිය ගුණ නිසා උන්වහන්සේ දේශනා කළ උන්වහන්සේගේ සාර්ථකත්වය උන්වහන්සේගේ සතුට සහ ඒ අපේක්ෂාවන් ඉටුවීම පිළිබඳව ඒක හැමමයි. ඒ ආශිර්වාදේ පුදුමාකාරයි. මට උනත් මම හැම විභාගයකටම යන්න කලින් උදේ අම්මට කතා කරපුවාම අම්මා දෙන ආශිර්වාදේ පුදුම විදිහේ ධෛර්යයක් බවට පත් වෙනවා. ඒ කියන වචන ටික ඒ දෙන ආශිර්වාදේ පුදුමාකාරව අපිට දැනෙනවා. ඒ නිසා අම්මා තාත්තගෙන් ඈතට යන්න එපා. අපි වෙලාවකට හිතනවා මේ මහ පොළොව සීතලයි මේවා
වැඩක් නැහැ මෙහෙමයි කියලා ඈත හොයාගෙන යනවා. හැබැයි ලෝකෙ සිද්ධාන්තය තමයි පොළවෙන් දුර යන්න යන්න තමයි සීතල වැඩි වෙන්නේ. උණුම හොයාගෙන ඈත ඈත යන්න try කළාට හරියන්නේ නෑ. මේවා ඉහළ යන්න යන්න සීතල වැඩි වෙනවා. ඒ නිසා අම්මා තාත්තා ළඟ රැඳෙන්න ඒ ලෝකෙ තුල ඉඳලා ඔබේ සුන්දරත්වය ඔබේ පෞරුෂය හදාගෙන ලොකු ගමනක් යන්න ආදරණීය දුවේ පුතේ. මේ වෙලාව තුල මම ගෞරවණීය අපේ හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම කෙටියෙන් මට සහ ආචාර්ය මණ්ඩලයට මේ මෙතෙන්ද එන්න මේ වැඩ ටික අරගෙන ඉන්න උදව් කරපු හැමෝටමත් පුණ්‍යානුමෝදනා කරනවා. පළමුවෙන්ම දෙහිවල පාමංකඩ ශ්‍රී ගංගාරාමය සමනල කන්ද රතුපාලම බෞද්ධ මධ්‍යස්ථානය උභය විහාරාධිපති රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික කාව්‍ය විසරද නම කීමට අවසරයි. පූජ්‍යපාද මානකඳුරේ පඤ්ඤාසර ගෞරවණීය අපේ හාමුදුරන් වහන්සේට මේ මිලවාන අහසයට එක් රැස්ුණු අපි හැමදෙනාම සිද්ධ කරගත්ත පින්දහම් අනුමෝදන් වනු ලබත්වා. උන්වහන්සේ හැදූ වැඩූ දෙමාපිය කාරකාදී හැමදෙනාටම පින් අනුමෝදන් වේවා. උන්වහන්සේ ප්‍රමුඛ වේ හැමදෙනාටම උතුම් නිවන් සුවය පිණිසම මේ උතුම් කුසලයන් අනුමෝදන් වනු ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඉස්සරලා පූජාවට කලින් මම ටිකක් කිව්වා මට කවුද මේක කරගෙන යන්න උදව් කළේ කියලා. නම් වශයෙන් කියන්න බෑ. ඔබ සියලු දෙනා ඔබ කිව්වහම සියලු දෙනාම ඇතුල් වෙනවා. හැමෝම එක කුලක එක තියලා රවුමක තියලා හදවතින්ම පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ මේ මිලවාන හසයට විචිත්‍ර කරන්න එකතු වුණු සියලු දෙනාම සතුටින් යුක්තව නික්මෙන්න සැරසෙන මොහොතේ ඔබ හැම දෙනාටම බොහොම පිං. මේ දරුවන්ට අපි ආශිර්වාද කරමු. ලෝකයක් දිනන්න උන්ගේ ජීවිත හදාගන්න වෙනසෙන නැසෙන සමාජයක් තුළ මේ ශක්තිමත් භාවය උදා කරගෙන රට ජාතිය බබළුවන චරිත වෙන්න ශක්තිය උදා වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඔබට අපට අපි හැමදෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුවයම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දුවේ පුතේ පරිස්කාර පූජාව සඳහා සැරසෙන මොහොත ගෞරවනීය මහා සංඝරත්නයේ උදෙසා අපේ චාමිකා මැඩම් ප්‍රාථමික අංශ ප්‍රධාන ගුරුතුමිය එතුමියගේ උපන්දිනයත් පහුගිය දිනකදී තිබුණා. එතුමිය ආරම්භ කළා පරිස්කාරය පූජා කරන්න ඕන කියලා හැමෝම එකතු වුණා. බොහෝ ආචාර්ය මණ්ඩලයේ පිරිසක් දායක වුණා. ඒ හැමෝමත් එක්ක මැඩම්ට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කමල මැඩම් මිලවානේ අපිට ඊ타මත්ම වටින චරිතයක් මතක හිටින චරිතයක් අපි හැමදෙනාටම මට විශේෂයෙන් පෞද්ගලිකව මේ පාසල තුල අතීත ගුරුතුමියක් හැටියට එතුමිය යම් අසනීප තත්ත්වයකින් පෙළෙනවා. එතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අපි හැමදෙනාම පරිස්කාර පූජාව සඳහා ආරාධනා කරමු. අපේ මැඩල්ලා දෙදෙනාගේම හැමදෙනාගේම දෙමාපියන්ගේ මේ ඉන්න ඉස්සරහ සියලු දෙනාගේම හැමදෙනාගේම පැතුම් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. හැමදෙනාම සාදු කියන හොඳයි සාදුනාදයක් පවත්වමු. එමනම් සිරිපාද කරුණා කරනවා කිසියම් දිනක මේ වාරෙත් තාම තව දවස් කිහිපයක් තියෙනවා 30 වෙනිදා වෙනතේ 60 පාරකින් නල්ලතන්නේට ඇවිල්ලා ඉහළට කරුණා කරද්දී රතුපාලම කියලා පාලමක් තියෙනවා. අන්න එතන සමන් දෙවියන්ගේ ලොකු පිළිමයකුත් හදලා තියෙනවා. මම එතන තමයි මම වැඩ ඉන්නේ. ඉතින් එතන අවශ්‍ය නම් අතර වෙලා ආශිර්වාද ලබා ගන්න පුළුවන් කියලා මතක් කරමින් අපි අදට මේ කටයුතු නිමා කරනවා. බණ අහලා දහම් පඬුරු පූජා කරලා රැස් කරගත් පින් බලෙන් දෙවියන්ටත් මේකේ ඥාතීන්ටත් අපි හැම දිනාටමත් උතුම් නිවනින් නිවීම පිණිසම මේ පින් හේතු වේගෙන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා ඔහොම වැඳ ගන්න. සබ්බේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණයි